මේ පල්ලියක් තියෙන මල්වාස් ඔක්කොම මේ අයිතිවන්නේ ඔව් ඔය වාස් අයිති වෙන්නේ පෘතුගීසි. ඔව්. ඉතින් ඒකට මේ චිත්‍රය වලදී පෘතුගීසි කාලේ පසු කියලා කියන්න පුළුවන්. අපේ කිසිම චිත්‍රයක වගේ නෝ මල්වාස් අන්නේ ඒතරම් කියන්නේ මේ චිත්‍ර දිල මෙතන ඉතුරු කරලා තියෙන දැන් ප්‍රොසෙස් කරන්නේ දැන් මේ ප්‍රොසෙස් කරන්නේ ඉවරයි. නමුත් මේක ඉතුරු කරලා තියෙනවා. මේක ඉතුරු කරේ මේක ඇතුලේ තියෙනම මේ උඩ තියෙන මේ අල්ලවල තෙතපදාමක ආදනිය වලේ මේ තියෙන්නේ. ඔව් මේ මෙතන පට්ටයක් තියෙනවා. එතකොට මේ තියෙන චිත්‍රයේ වැහිලා තියෙන්නේ. ඒ චිත්‍රය වැහිලා තියෙන්නේ. මේ තමයි මුල් චිත්‍රය. මේක මේ පෘතුගීසි කාලේ මේ කට්ටිය මේ හදාගත්ත එක. ඒක මේ තමයි අපිට හිතන්න තියෙන්නේ. මොකද මේ වල්වාස් කියලා අපිට ඩිගෙන්ටර් කියලා ඉස්සර තිබුණ જાතියක් පොතර පුරුල්ලා ගන්න මම්මුගල් වලට කාණේ ඒ ඩිගෙන්ටර් ක්‍රමයට තමයි තියෙන්නේ. මේ ඩිගෙන්ටර් ක්‍රමේ අවිලා තියෙන්නේ කෝට්ටේ යුගයේ. එතන පාලන කාලේ. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නිරාකරණය වෙන නිසා මේක දැනුත් එක කෙලෙමින් පවතින මේක ඒගොල්ලන්ට අනලැග්ලා තියෙන මේක ඉතුරු කරන්න. මේක මේ කලින් මේකේ චිත්‍රයක් තිබ්බා කියලා ඔප්පු කරන්න තියෙන එකම සාධකයක්. එකම සාධකයේ ඔපමණයි. දැන් ඕක කැඩුවත් කාලිය ඉස්සරහට යනකොට ඒ චිත්‍ර වතු වෙනවා. ඉතින් අනිත් එකේ හේතු කියලා ඒ කියන්නේ අපේ ඒ රජතුමා කෝට්ටේ යුගයේ හිටිය රාජසිංහ රජතුමා ඉතින් පසුකාලීනව තොන්දුව ධර්මපාලකයන් නම් අධිකාරියේ පසුකාලේ ඒකවල එයාට මේ පිළිබඳව ප්‍රයත්නවල නවත්තගෙන හිටිය අනිත් කීවේ. ඒ අනිත් කීවේ නිසා තමයි ලංකාවේ සම්පූර්ණ කාලයේ තිබුණ වික්ෂු පරම්පරාව. මේ සම්පූර්ණ කාලයේ තිබුණ වික්ෂු පරම්පරාව එදාට චිත්‍ර වෙනස් වුණා. මොකද පත්තර කඩලා ගිහිල්ලා එහෙම වාගේ දෙයක් කළා. ඒක පසුකාලීන යුද්ධය අපි ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළා ඉවරලා තමයි ඔය නවචක් අපි සියම් රටට ගිහිල්ලා උද්දේශයෙන් ඉඳලා නැවත ඒකයි පත් එක්කනේ පටන් ගත්තා. හරි මම බොහොම ස්තුතියි දැනුම් ටික සම්භාරය